පාසලක විවිධ තනතුරු පවතිනවා. ඒ අතරින් අංශ ප්‍රධානීන්ගේ කාර්යභාරය ඉතාමත් සුවිශේෂී වෙනවා. ඉතින් අද දින අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ පාසලක සිටින අංශ ප්‍රධාන විදිහට කටයුතු කරන නිලධාරීන්ගේ කාර්යභාරය පිළිබඳවයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබට අවශ්‍ය දැනුම සපයන සකස් කරපු නාලිකාවක් තමයි Successful School by දිනේශිකා කියලා කියන්නේ. ඉතින් ඔබට අධ්‍යාපන ශාස්ත්‍රයේ පවතින යම් ගැටලුවක් තියෙනවා නම් ඒ පිළිබඳව දැන ගැනීමට අවශ්‍යයි නම් මේ වීඩියෝ වලට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ පිළිබඳව වීඩියෝ අපි ඔබ වෙත ඉදිරියේදී ගෙන එන්නම්. ඒ වගේම තමයි අධ්‍යාපන ශාස්ත්‍රයට අදාළව රැකියාවක නිරත වෙන ඔබ වෙනුවෙන් ඔබට අවශ්‍ය උසස් වීම සඳහා තරඟ විභාග සඳහා අවශ්‍ය මඟ පෙන්වීමත් කාලීන දැනුම යාවත් කාලීන කිරීමත් මෙම නාලිකාව හරහා සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දක්වා අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කළ සහයෝගය දෙන ඔබ වෙනුවෙන් තමයි මේ වීඩියෝ අපි නිර්මාණය කරන්නේ. පාසලක 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙනවා. පාසල් වර්ගය අනුව පැවැත්වෙන පන්ති ප්‍රමාණය සීමා වෙනවා. ඉතින් මේ එක් එක් අංශවලට අදාළව අංශ ප්‍රධානීන් පාසල් විසින් පත් කරගෙන තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි ප්‍රාථමික අංශයේ පාසලක් නම් එකපා ශ්‍රේණි සඳහා අංශ ප්‍රධාන කෙනෙක් පත් කර ගන්නවා. ඒ වගේම 6 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි සඳහා 6 9 විදිහටත් එහෙම නැත්නම් 6 8 විදිහටත් ඊට පස්සේ 9 11 එහෙම නැත්නම් 10 11 ශ්‍රේණි සඳහාත් අප සුසස් පෙළ පන්ති සඳහා 12 13 ශ්‍රේණි සඳහාත් විදිහට අංශ ප්‍රධානයෙන් පත් කරගෙන ඉන්නවා. ඉතින් මේ අංශ ප්‍රධානයෙන් පත් කරගත්තාට ඔවුන්ට නියමිත කාර්යභාරය කුමක්ද පිළිබඳව බොහෝ දෙනාට ගැටලු මතුවලා තියෙනවා. ඉතින් මෙන්න මේ පිළිබඳව තමයි අද වීඩියෝවෙන් අපි ඔබ වෙත කරුණු ගෙනීමට බලාපොරොත්තු වෙන්නේ. අංශයකට අදාළව අංශ ප්‍රධානීන් විසින් සිදු කළ යුතු කාර්යභාරය විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳව කෙටි මඟ පෙන්වීමක් තමයි අද අපි ඔබට කිරීමට බලාපොරොත්තු වෙන්නේ. පාසලක කාලය කළමනාකරණය කරගන්න, මානව සම්පතින් උපරිම ප්‍රයෝජන ගන්න, ඒ වගේම භෞතික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න අපි කාලසටහන නිර්මාණය කරනවා. ඉතින් මෙන්න මේ කාලසටහන සකස් කරනකොට තම අංශයේ ඉන්න ගුරුවරුන්ට වැඩ බෙදා දීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් ඊට සහාය වීමත් අංශ ප්‍රධානීන්ට පැවරලා තියෙන එක කාර්යභාරයක්. ඒ වගේම තමයි මූල්‍ය කටයුතු කළමනාකරණය කිරීමේදී ඒකට අදාළ කටයුතුත් අංශ ප්‍රධානීන් විසින් සිදු කළ යුතු වෙනවා. පාසලක ප්‍රධාන මූල්‍ය ප්‍රභවය වෙන්නේ පාසල් සංවර්ධන සමිතියට ලැබෙන දායකත්ව අරමුදල්. ඉතින් මෙන්න මේ පාසලට ලැබෙන අරමුදල් Tamanගේ අංශයට අදාළව එකතු කරලා අදාළ භාණ්ඩාගාරික වෙත ලබා දීම අංශ ප්‍රධානීන්ගේ තවත් ප්‍රධාන කාර්යයක් වෙනවා. මේ මුදල් ප්‍රමාණය නොමැති වුණොත් පාසලට වර්ෂය තුළ නියමිත කාර්යයන් ඉටු කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි විෂය සංවර්ධනයට අදාළ සියලුම කටයුතු විභාග පැවැත්වීම පිළිබඳව මෙහෙයවීම, සංවිධානය, අධීක්ෂණය ආදී සඳහා සහයෝගය දැක්වීමත් අංශ ප්‍රධානීන්ට පැවරෙන තවත් කාර්යයක්. ඒ වගේම Tamanගේ අංශයට අදාළව ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරු භවතුන්ගේ ගුරු කාර්ය සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සිදු කිරීමටත් ඒ සඳහා අවශ්‍ය උපදේශන කටයුතු සිදු කිරීමත් ඔවුන්ව නිරන්තරයෙන් අධීක්ෂණය කරලා ඔවුන්ගේ තියෙන හැකියාවන් දුර්වලතාවයන් මේවා සංවර්ධනය කර ගැනීමටත් මඟ පෙන්වීම අංශ ප්‍රධානීන් විසින් සිදු කළ යුතු වෙනවා. මෙන්න මේ කාරණා ටික පොදුවේ අංශ ප්‍රධානීන් විසින් සිදු කළ යුතු කරුණු කාරණා. අපි කතා කළානේ අංශ ප්‍රධානීන් එක එක ශ්‍රේණි වලට අනුව වෙනස් වෙනවා කියලා. එතකොට මේ එක් එක් ශ්‍රේණියට අදාළව Taman විසින් සිදු කළ යුතු කාර්යභාරය පිළිබඳව තමයි ඊළඟට අපි කතා කරන්නේ. විදුහල්පතිවරයෙකුට පාසලේ තියෙන සියලුම කාර්යයන් කළමනාකරණය කර ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා විදුහල්පතිවරයා සතු බලතල හා වගකීම් ඊට පහළ තියෙන නිලධාරීන්ට බෙදා හැරීම සිදු කරනවා. ඉතින් පාසල් මට්ටමේ ඉතාමත් සුවිශේෂී වගකීමක් තමයි අංශ ප්‍රධානීන් විසින් දරන්නේ. එතකොට පාසලක තියෙන සම්පත් කළමනාකරණය කර ගැනීමට ඔවුන්ගේ සහාය ඉතාමත් වැදගත් වෙනවා. අංශ ප්‍රධානීන් විසින් Tamanගේ අංශයට අදාළව දත්ත බැංකුවක් තියාගෙන ඉන්න ඕනේ. දත්ත බැංකුවක් කියලා කියන්නේ Tamanගේ අංශයට අදාළව සියලුම තොරතුරු ඔවුන් සතුව තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් Tamanගේ අංශයට අදාළව පවතින මානව සම්පත් පිළිබඳ තොරතුරුත්, භෞතික සම්පත් පිළිබඳ තොරතුරුත් ඔවුන් විසින් පවත්වාගෙන යා යුතු වෙනවා.
එතකොට භෞතික සම්පත් පිළිබඳ තොරතුරු කියලා කියන්නේ තමන්ගේ අංශයට අදාළව පන්ති පැවැත්වෙන ගොඩනැගිලි පිළිබඳව, ඒ වගේ තියෙන ඩෙස්පුටු, කබඩ් ආදීව පවතින සියලුම භෞතික සම්පත්වල තොරතුරු මීට ඇතුළත් වෙනවා. ඒ වගේම තමයි අවශ්‍යතා ගණනය කරලා තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්නත් ඕන සම්පත් පවතිනවා නම් ඒවා ලබා ගැනීමට ක්‍රමවේදත් අංශ ප්‍රදානයෙන් විසින් සලසා ගත යුතු වෙනවා. ඒ වගේම තමයි මානව සම්පතත්. එතකොට තමන්ගේ අංශයට අදාළව ඉගෙනුම ගැනීම කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳව, ඒ වගේම ගුරු භවතුන් පිළිබඳව තොරතුරුත් අංශ ප්‍රදානයෙන් පවත්වාගෙන යන්න ඕනේ. මානව සම්පත් කළමනාකරණයට අදාළව ඔවුන් විසින් පවත්වාගෙන යා යුතු තොරතුරු පිළිබඳව චක්‍රලේඛවල මාර්ගෝපදේශවල දක්වලා තියෙනවා. ඒ වගේම තමයි තමන්ගේ අවශ්‍යතාවය අනුවත් මේ පිළිබඳව කරුණු එක්රැස් කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ අංශයට අදාළව සේවය කරන සියලු දෙනාටම අදාළව සුබ සාධන කටයුතු සපයා දීමේ වගකීමත් අංශ ප්‍රදානයෙන්ද පැවරෙනවා. තමන්ගේ අංශයේ වැඩ කටයුතු පහසු කර ගැනීම සඳහා ගුරු භවතුන් හා නායකයින් පත් කර ගැනීමේ හැකියාවක් අංශ ප්‍රදානයෙන්ද තියෙනවා. එතකොට දරුවන්ගෙන් ශිෂ්‍ය නායකයින් කියලා කියන්නේ මේ එක් පිරිසක්. එතකොට මේ වගේ යම් යම් තනතුරු වලට අදාළ කාර්යයන් ඉටු කර ගැනීම සඳහා තනතුරු වලට නිලධරයන් හා ශිෂ්‍යාවන් පත් කරලා තියෙනවා නම් ඕට එම කාර්යයන් ලිඛිතව පවරලා දීලා ඊට අදාළ ලිපි ලේඛන පවත්වාගෙන යාමේ වගකීමත් අංශ ප්‍රදානයෙන්ද පැවරෙනවා. ඒ වගේම තමයි යම් නිලතලයක් පත් කරගත් යම් කාර්යයක් ඉටු කරගන්නද ඒකට අදාළ ප්‍රගති පාලනයත් අධීක්ෂණයත් සිදු කරන්න ඕනේ. පාසලක් විසින් සිදු කළ යුතු ප්‍රධානම කාර්යය තමයි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය. ඉතින් මේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ගුණාත්මක තත්ත්වයෙන් පවතිනවාද කියන දේ පිළිබඳවත් අවධානය අංශ ප්‍රදානයෙන් විසින් යොමු කරන්න ඕනේ. මේ සඳහා තමන්ගේ අංශයට අදාළව පන්ති අධීක්ෂණයත් පන්ති කාමර ඉගැන්වීම් නිරීක්ෂණය පිළිබඳවත් අංශ ප්‍රදානයෙන් විසින් සිදු කළ යුතුයි. ඒ වගේම අංශ ප්‍රදානයෙන්ට පැවරෙන රාජකාරියක් තමයි තමන්ගේ අංශයට අදාළව එක් එක් ශ්‍රේණිවල ශ්‍රේණි සමායෝජකයින් පිළිබඳව අධීක්ෂණ කටයුතු. සෑම ගුරු භාවතෙක් පිළිබඳව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට අංශ ප්‍රදානයෙන්ට ඉතා අසීරු කාර්යයක්. ඒක නිසා අපි ඒක ඔවුන්ගේ රාජකාරිය තවත් කුඩා කොටස් වලට කඩලා ශ්‍රේණි සමායෝජකවරුත් පත් කර ගන්නවා. එතකොට තමන්ගේ අංශයට අදාළව ශ්‍රේණි සමායෝජකයින් අධීක්ෂණය කර ගැනීමේ මූලික වගකීම තමයි අංශ ප්‍රදානයෙන්ද පැවරෙන්නේ. එතකොට මේ ශ්‍රේණි සමායෝජකවරුන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා භාවිත කරන දින සටහන්, වාර සටහන්, සති සටහන් ආදිය සකස් කරවලා පරීක්ෂා කරලා අනුමත කිරීමත් ඒ වගේම අධීක්ෂණයත් අංශ ප්‍රදානයෙන්ද පැවරෙන කාර්යයක්. ඊට අමතරව තමන්ගේ අංශයට අදාළව පන්ති වාර්තා පොත් නිසි පරිදි යාවත්කාලිනව පවත්වාගෙන යනවාද, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අදාළ සටහන් ඒ වගේ දක්වලා තියෙනවද, පන්ති භාර ගුරු භවතුන් අධීක්ෂණ නිලධාරීන් ඒවට අදාළ සටහන් යොදලා තියෙනවද, මෙන්න මේ ආදී කරුණු අධීක්ෂණය කළ යුතුයි. ඒ වගේම තමයි පැමිණීමේ නාම ලේඛනය, ශිෂ්‍ය ලිපිගොනු ආදිය පරීක්ෂා කරලා ඒවට අදාළව අත්සන් යොදන තැන්වල අත්සන් කරලා යාවත්කාලීන වන තැන් පෙන්වා දීලා මෙන්න මේ කටයුතු පවත්වාගෙන යාමත් අංශ ප්‍රදානයෙන්ට පැවරෙනවා. අනිවාර්ය අධ්‍යාපන නියෝග පනත මේ දිනවල ඉතාමත් කතා බහට ලක් වෙන මාතෘකාවක්. මේ අනිවාර්ය අධ්‍යාපන නියෝග පනත යටතේ පාසල් නොපැමිණ සිසුන් පිළිබඳව, පාසල් ගත කිරීම පිළිබඳව කතා වෙනවා. ඉතින් පාසලකට සිසුන්ගේ පැමිණීම, ප්‍රමාද වෙලා පැමිණීම, කඩින් කඩ පැමිණීම, පාසලින් ගිලිහී යාම, මෙන්න මේ ආදී දේවල් පිළිබඳව තොරතුරු සොයා ගන්න ඕනේ. එතකොට මෙන්න මේ සිසුන් පිළිබඳව තොරතුරු සොයා බැලීමේ තමන්ගේ අංශයට අදාළව සිසුන් පිළිබඳව සොයා බැලීමේ වගකීමත් ඊට අදාළ පිළියම් යෙදීමේ වගකීමත් අංශ ප්‍රදානයෙන්ද පැවරෙනවා. ඊළඟට පාසලක ඉතාමත් වැදගත් වෙන දෙයක් තමයි පාසල් විනය. එතකොට පාසලකට අදාළ විනය නීති මාලාවක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේ විනය නීති මාලාව පිළිබඳව තමන්ගේ අංශයේ ගුරු භවතුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ඔවුන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීමේ වගකීමත් අංශ ප්‍රදානයෙන්ට තමයි පැවරෙන්නේ. එතකොට මේ විනය නීති මාලාවන් වලට පරිබාහිරව කටයුතු කරන සිසුන්ට එරෙහිව විනය ගැටලු පවතිනවද කියලා හොයා බලලා අවශ්‍ය මඟ පෙන්වීම කිරීමටත් අංශ ප්‍රදානයෙන් විසින් කටයුතු කරන්න ඕනේ. ඊළඟට තමන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා භාවිත කරන පන්ති කාමර ආකර්ශනීය අන්දමින් භාවිතා කළ යුතු වෙනවා. අපි කලින් කතා කළා භෞතික සම්පත් කළමනාකරණය කිරීමත් අංශ ප්‍රදානයෙන්ගේ කාර්යයක් කියලා. එතකොට මෙන්න මේ පන්ති කාමර ඇතුළත හා ඒ අවට පරිසරය මනා ලෙස පවත්වාගෙන සිසුන්ට හා ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරත වන ගුරු භවතුන්ට සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් පවත්වාගෙන යාමට අදාළ කටයුතු යෙදීමත් අංශ ප්‍රදානයෙන්ගේ වගකීමක්.
ඊළඟට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට රාජකාරී කටයුතු කරන්න අවශ්‍ය වෙන විෂය නිර්දේශ, ලිපි ද්‍රව්‍ය ආදී සපයා දීමත්, ගුරුවරුන්ගේ සංවර්ධනය සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සිදු කිරීමටත් අංශ ප්‍රදානයට පැවරෙන තවත් කාර්යයක්. තමන්ගේ අංශයට අදාළව විෂය මාලාව ක්‍රියාත්මක කිරීම, ඊට අදාළ විෂය සමගාමී කටයුතු ක්‍රියාත්මක කිරීම, සිසුන්ට අදාළ තරග සඳහා යොමු කිරීම, ඔවුන් ලබා ගන්නා ජයග්‍රහණ පිළිබඳව දරුවන්ගේ සිසු කුසලතා නිපුණතා වර්ධනය කිරීමට අවශ්‍ය අවස්ථාවන් සැලැස්වීම මේ ආදී කාරණා පිළිබඳවත් අංශ ප්‍රදානයෙන් ඔවුන්ගේ අවධානය යොමු කරන්න ඕනේ. මේ පිළිබඳව කටයුතු කිරීමත් ඔවුන්ට පැවරෙන තවත් රාජකාරියක්. පාසලක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ වගකීම විදුහල්පතිවරුන්ට මෙන්ම අංශ ප්‍රදානීන්ටත් පැවරෙනවා. ඉතින් අංශ ප්‍රදානීන් විසින් තමන්ගේ අංශයට අදාළව පාසලේ නොපැමිණි ගුරුවරුන් සම්බන්ධයෙන් සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීම පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. මේ සඳහා කලින් සකස් කරගත් වැඩපිළිවෙලක් යොදා ගැනීමෙන් ගුරුවරුන් නොපැමිණීම සම්බන්ධයෙන් සිදුවන බාධාවන් අවම මට්ටමකින් පවත්වාගෙන යාමේ හැකියාව තියෙනවා. මේ සඳහා පැවරුම් බැංකු පවත්වාගෙන යාම, ස්මාර්ට් පන්ති කාමර පවත්වා ගැනීම, ඊතක් ශාලාව භාවිත කිරීම, පාසල් පුස්තකාල හා ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන භාවිත කිරීම වාගේ වැඩපිළිවෙළවල් පාසල තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම තමයි සහන කාලච්ඡේද ක්‍රියාත්මක වීම පිළිබඳවත් අවධානය අංශ ප්‍රදාන විසින් යොමු කරන්න ඕනේ. පාසල විසින් අනුමත කරගෙන තියෙන කාලසටහනට අනුව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තම අංශයට අදාළව ක්‍රියාත්මක වෙනවාද කියන දේ පිළිබඳවත් අංශ ප්‍රදානීන්ගේ අවධානය යොමු විය යුතු වෙනවා. ඒ වගේම තමයි පාසල විසින් සිසු දරුවන් විෂය සමගාමී කටයුතු වලට අදාළ තරඟවලට, ජාතික මට්ටමේ විභාගවලට යොමු කිරීමත් සිදු කරනවා. ඉතින් මෙන්න මේ අවස්ථාවන් වලදී Tamanගේ අංශයට අදාළව සහභාගී වන සිසුන් පිළිබඳව තොරතුරු යොමු කිරීම, ඒ සඳහා ඒ තොරතුරු වලට අදාළව දත්ත පවත්වාගෙන යාමත් අංශ ප්‍රදානීන් විසින් සිදු කරන්න ඕනේ. ඒ වගේම තමයි තමන්ගේ අංශයේ සංවර්ධනය සඳහා අදාළ වෙන සම්පත් ලබා ගැනීමට, ඒ වගේම ගුරු සංවර්ධනය කිරීමට අදාළව කටයුතු සිදු කිරීමට ප්‍රජා සම්බන්ධතා වර්ධනය කරගෙන තමන්ගේ අංශයේ සංවර්ධනය සඳහා කටයුතු කිරීමත් අංශ ප්‍රදානීන්ට පැවරෙන තවත් ප්‍රධාන රාජකාරියක් වෙනවා. එතකොට පාසලේ අධ්‍යාපන සංවර්ධනයට වගේම භෞතික සම්පත් සංවර්ධනයටත් මේ ප්‍රජාදායකත්වය ලබා ගැනීමට අංශ ප්‍රදානීන්ට කටයුතු කරන්න පුළුවන්. චක්‍රලේඛය අනුව ගුරුවරයෙකු විසින් සේවය කළ යුතු කාලච්ඡේද ප්‍රමාණය සතියකට කාලච්ඡේද 40ක් කියලා දක්වලා තියෙනවා. එයින් කාර්යබද්ධ නිදහස් කිරීමවලදී හැර ගුරුවරයෙකු විෂයානුබද්ධව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ අවම වශයෙන් කාලච්ඡේද 30ක් නිරත විය යුතු වෙනවා. ඉතුරු කාලච්ඡේද පාසල් පාදක ඇගීම් සැලසුම්කරණය, පාඩම් සැලසුම්කරණය, අභ්‍යාස පොත් බැලීම, ප්‍රතිකාර ඉගැන්වීම් සංවිධානය, ඇගයීම් තක්සේරුකරණය හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ සංවර්ධනය සඳහා විදුහල්පති විසින් පවරන අනෙකුත් රාජකාරී කටයුතු සඳහා යොදාගත යුතුයි කියලා එම චක්‍රලේඛයේ දක්වලා තියෙනවා. ඒ වගේම තමයි අධීක්ෂක ගුරු භවතුන් විදිහට ද්විතීයික අංශය සඳහා, ඒ කියන්නේ 6-11 ශ්‍රේණි සඳහා අධීක්ෂක ගුරු භවතුන් යොදා ගැනීමේදී පාසලේ ඉන්න 6-11 ශ්‍රේණිවල ලේඛනගත ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කර ගන්නවා. උදාහරණයක් විදිහට ගත්තොත් 17,1500 අතර සිසුන් සිටින පාසලක සිටිය යුතු අධීක්ෂණ ගුරු භවතුන් සංඛ්‍යාව එක්කෙනයි. එතකොට මෙම අධීක්ෂණ ගුරු භවතුන් ආම වශයෙන් සතියකට විනාඩි 40 කාල පරිච්ඡේද 16ක්වත් ඉගෙනුම් ක්‍රියාවලියේ නිරත විය යුතුයි කියලා දක්වලා තියෙනවා. එතකොට මේ චක්‍රලේඛයේ 22 වෙනි පිටුවේ තමයි මේ තොරතුරු සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ අනුව Tamanගේ අංශයට අදාළව අධීක්ෂක ගුරු භවතුන් මෙන්ම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරත වන ගුරු භවතුන් කළමනාකරණය කර ගැනීමේ වගකීමත් පැවරෙනවා. ඉතින් මේ වගේ තවත් වටිනා වීඩියෝ නැරඹීම සඳහා අපේ Successful School by දිනේශිකා YouTube නාලිකාව subscribe කරලා තියාගන්න කියලා ඔයාලගෙන් ඉතාමත් ආදරයෙන් ඉල්ලනවා. bell icon එකත් click කරලා යාළුවටත් බලන්න මෙම වීඩියෝව share කරන්න. වීඩියෝවට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔබට තවත් මේ වගේ දැනගැනීමට අවශ්‍ය කරුණු තියෙනවා නම් මේ වීඩියෝ යටින් comment එකක් තියන්නත් අමතක කරන්න එපා. බොහොම ස්තුතියි.